ආයි වඩා ආයි බෝ වේවා කියලා ප්‍රාර්ථනා කළා. ඔයගොල්ලෝ බලන් ඇති මේකද මේ අඟුරු කැටයක් අල්ලගෙන ඉන්නේ කියලා. ඇත්තට මේ අඟුරු කැටේ හැදුවේ නැත්නම් මේ චාකෝල් බ්‍රික් එක හැදුවේ නැත්නම් කියුබ් එක හැදුවේ එදිනදා අපේ ගමේ ගොඩේ තියෙන මේ තනකොළ වලින්. හිතන්න තනකොළ අපිට භාවිතා කරන්න පුළුවන් නම් ඉන්ධනයක් විදියට අපිට අවශ්‍ය වෙන්නේ නැහැ ලෝකේ අනෙකුත් ගෑස් මත දෙපෙන්නේ. LPG ගෑස් නැත්නම් ඔය සාමාන්‍ය නැචරල් ගෑස් ලෝකෙන් ගෙනල්ලා අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. ගමේ ගොඩේ ඉන්න මිනිස්සුන්ට පුළුවන්. මේ ඒගොල්ලන්ගේ තනකොළ ගමේ වත්තේ තියෙන කොළ ಜಾති, මල් ಜಾති, අතු ಜಾති වල තියෙනවා. ගස් වලට හානි කරන්නේ නැතුව තනකොළට මේවට එකතු කරලා කම්ප්‍රෙස් කරන ක්‍රමවේදය හරි ගස්සලා ඕගොල්ලන්ට හරි ගස්සලා මාකට් එකට දාන්න. ඉතින් මම මේ වීඩියෝ එකක් හරි ගස්සනවා දැන් ඕගොල්ලන්ට කොහොමද මේ චාකොල් එක භාවිතා කරලා උදුන කොහොමද පාත්තු කරන්නේ. මතක තියාගන්න මේක හදලා තියෙන ඩිසයින් කරලා තියෙන උදුන ඔයිල් වේස්ට් ඔයිල් එකක් ගෙන තියන්නත් පුළුවන්. චාකොල් වලින් වැඩ ගන්නත් පුළුවන්. අපි ඇඩ් කළා මේ තනකොළත් ඇඩ් කළා. ඒ වගේම මේ කනෙට් එකේ දෙහිකුත් ඇඩ් කරගත්තා. හරි ඔයාලන්ට පේනවා ඇති චාකෝල් බ්‍රික්ස් ටික අපි හදාගත්තා. සෑම දෙයක්ම මේ ටිකක් හයියටම හදාගන්න හම්බුන්නේ නැහැ. ඒකට හේතු වෙලා තියෙන්නේ මේ මම පාවිච්චි කරේ most basic equipments ටිකක් මේ වගේ තරලා හදාගන්න. භාවිත කළේ අර මිටියක් අරගෙන මිටිය ඇතුළට බටය ඇතුළට දාලා මිටියෙන් උඩ ෆෝස් එකෙන් තලන එක. වේට් එකත් එක්ක අරගෙන තලන එක. ඉතින් එහෙම නම් තමයි ගොඩක් වෙලාට අපිට හදාගන්න පුළුවන් මේ එහෙම කරලා. කෙසේ වෙතත් ඒක එච්චර සාර්ථක නැහැ. නමුත් ඒ වුණාට මේ ඔයගලන්ට මේක පාවිච්චි කරන්න පුළුවන් ක්‍රමවේදය කියලා දෙන්න තමයි මම මේ දැන් භාවිතා කළේ. හරි අපි දැන් බලමු මේ පාර. මේ අපි හදාගත්ත මේ චාකෝල් බ්‍රිකට් එක. මේක ගොඩක්ම වෙilla නැහැ. මම මේ ඊයේ හදපු එක විදියටම පාවිච්චි කරමු මේ තියෙන උදුමත් එක්ක. මම චූට්ටක් කැල්සිනෝල් පොඩ්ඩක් පාවිච්චි කළා. බලමු ඒකේ මේක කොහොමද කියලා. චූට්ටක් අර තෙල් ටිකක් දාලා ටත් එකක් තමයි පාවිච්චි කළා. ඔන්න අපි තනකොළ වලිනුත් වැඩ ගත්තා. තනකොළ වලින් හදපු බ්‍රිකට්ස් නැත්නම් cubes, barbecue cubes. ඔයගලන්ට පුළුවන් අර මම හරි ගස්සලා තියෙන මෙතඩ් එකෙන් මේ ක්‍රමවේදය හා සමානව අපි හරි ගස්සලා මේක දාලා කටයුතු ක්‍රියාත්මක කරන්න. මේක 100% බ්‍රිකට්ස් මේ වලින් හදනවා වඩා 10%ක් විතර සාමාන්‍ය දර දාලා මේක හදනවා නම් මීට වඩා efficiency එක තියෙනවා. මොකද සාමාන්‍යයෙන් මම මේ ප්‍රෙස් කරලා තියෙන ප්‍රමාණය ගොඩක් අඩුයි. හරියට ප්‍රෙස් කරගත්තොත් ඔයගලන්ට පුළුවන් එදිනෙදා ජීවිතේ ගෘහ ආශ්‍රිත ආහාර වලටත් නැත්නම් කුෂ්කාර්මික කටයුතු වලටත් මේ වගේම වෙනකුත් ව්‍යාපාරික කටයුතු වලටත් මේ බ්‍රිකට් එක භාවිත කරන්න. හැබැයි පොඩක් දුම එනවා. මොකද මේ අන්තිම අවස්ථාවේ මම වීඩියෝ කීපයක්ම කළා. ඉතින් මුතු වෙන්නේ ගොඩක් අලු ටිකක් විතරයි. ඉතින් ගෘහ ජීවිතේ භාවිත කරන්න පුළුවන් දර වෙනුවට තනකොළ